රසයේ සාරයේ චමත්කාරයේ විශ්වනාථ පඬිවරයා කවිය ගැන කියනවා. ඉතින් එහෙම කවියක් හොයාගෙන යනකොට ගජමුතු සහ කඳුළු මෙන්න මේ කවි පොත නන්දසිරි කිහිඳිහෙට්ටි මහතාගේ හරි අපූර්ව කවි පන්තියක් අපිට හමු වෙනවා. බුදු පාමුල කෙලෙසු පටාචාරා තමයි මේ කවි පන්තියේ නම. කවි පන්තියට පාදක වෙලා තියෙන්නේ බිතු සිතුවමක්. ඇත්තටම බුදුගේ පටාචාරා තමා මේ කතා කරන්නේ පින්සලත් අරගෙන සිත්තරානන්ට එන්න කියලා තමයි කියන්නේ. පටාචාරා මමයි බුදුගේ නිරුවතින් තව පන්සලේ සිත්තරාණෙනි රැගෙන එනුමැන වේරිලා නැති පින්සලේ. මොනවද මේ පටාචාරා කියන්නේ? ඔබ හොඳින් හඳුනන ඔබ දන්න පටාචාරා ඒ ගැන තමයි මේ කියන්නේ. බුදුගේ ඇඳලා තියෙන පටාචාරාවකගේ රූපය. එහෙමත් නැත්නම් ඇය තමයි මේ කතා කරන්නේ. සුතන් අහිමිව වියරු වෙන්මා සැවත් නුවරට දුවපු හින්දා නිනව්වක් නෑ ඉනේ සලුව ගැලවිලා යන්නේති කොහේද මන්දා. කතා ගෙතු අය හිතේ තිබුදේ පොතේ රහ කර ලියපු හින්දා. අපි දන්නවා ඉතින් ඕනෑම කතාවක් ලස්සන කිරීමට සමහර වෙලාවට ලියන කෙනාගේ අත්දැකීමුත් එකතු කරන්න ඇති. අනේ නොදකින් තනේ එළියට දමා හැඩ කර නුඹත් ඇන්දා. මේ කියන්නේ සිත්තරානන්ට. බ්‍රහ්මචර්යා වේරමණී කියා ඇඟ අත ගගා යනවා. එපා වෙනවා හුණු බදාමත් දිය වෙලා තන පුඩුව දනවා. මේ කියන්නේ මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ට මේ සමාජය මොන තරම් කටුකද කියනවා නම් ස්ත්‍රියක් මැරුණොත් ඒ ස්ත්‍රියට පවා කරදර කරන සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. බුදුගේ හඬා වැළපෙන පටාචාරාව ගැන තමයි මේ කියන්නේ. ඇබිත් තියගෙත් වැඩි යතවර නිමක් නෑ ඉව සන්න බැරුවා සිත්තරාණෙනි අන්දපන් ඉන සලුව ලැමහස තදට පොරවා. මේ තමයි මේ සමාජයේ යථාර්ථය. මේ සමාජයේ පවතිනා වූ තත්ත්වය, ඛේදනීය තත්ත්වය. ඇබිත් තියගෙත් වැඩි අතවර නිමක් නෑ ඉව සන්න බැරුවා සිත්තරාණෙනි අන්දපන් ඉන සලුව ලැමහස තදට පොරවා. ඉතින් මේ සමාජයේ පවතින දේ තමයි මේ නන්දසිරි කිහිඳිහෙට්ටිය මහතා ගජමුතු සහ කඳුළු කියන කවි පොතේ එන කවියක් තමයි ඔබ රස වින්දනය කරේ.